යම්කිසි විපතක් වුණාම අපිට පේන්නේ ඒකේ ක්ෂණික විනාශය විතරයි නේද? හැබැයි මේ විනාශය පිටිපස්සේ හැමෝගෙම ඇස් වලින් වසන් වෙලා තවත් විපතක් මතුවෙනවා න ะ. අන්න ඒ ගැන තමයි අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. විපතට පස්සේ එන විපත ගැන. හිතලා බලන්න. ගං වතුරක් නාය යාමක් ගැන ආරංචි වුණාම අපේ ඇස් ඉස්සරහට එන්නේ මොනවද? කැඩා වැටුණු ගෙවල්, පාරවල් යට වෙලා, ගෙවල් දොරවල් නැති වුණු මිනිස්සු. නේද? හැබැයි මේ පේන දේ අයිස්පරයක උඩ තියෙන පොඩි කෑල්ල වගේ න ะ. ඇත්තම අනතුර, අපිට නොපෙනෙන අනතුර ඒ වෙලාවේ පටන් ගන්නවා විතරක් නම්. ඔව්. අර ක්ෂණික කලබලයේ ටිකක් අඩු වෙලා යනකොට තමයි අසලමෙන ප්‍රශ්න පටන් ගන්නෙ. මතු පිටින් නොපෙනුනට යටින් සෙන්විලා තිබුණු අර්බුදයක් එකපාරටම පුපුරලා එනවා. හැබැයි ඒක ගොඩක් දෙනෙක්ට පේන්නේවත් නැහැ. ඉතින් මොකද්ද මේ අපි කියන්නේ සැගහුණු විපත? මේක නිකම්ම අදහසක් විතරක් නෙවෙයි, පරිවේශකයන් මේකට නිශ්චිත නමක් දීලා තියෙනවා. පැහැදිලි අර්ථ දැක්වීමකුත් එක්ක අපි බලමු මේ මොකද්ද කියලා. මේකට කියන්නේ ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ඉම නැත්නම් කෙටියෙන් GBV කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව GBV කියන්නේ කෙනෙක්ගේ ලිංගිකත්වය නිසාම යාට එල්ල වෙන ඕනෑම හානිකර ක්‍රියාවක්. ඒක ශාරීරික වෙන්න පුරුවන්, ලිංගික වෙන්න පුරුවන්, මානසික වෙන්නත් පුරුවන්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේවා අහම්බෙන් වෙන දේවල් නෙවෙයි. මේ හැම දෙයකම මුල තියෙන්නේ සමාජ ගොඩක් ගැඹුරට ගියින් තියෙන ස්ත්‍රී පුරුෂ අසමානතාවය කියන කාරණය. හරි. දැන් අපි අර්ථ දැක්වීම දන්නවා. ඒත් මේකට සාක්ෂි තියෙනවද? අනිවාර්යෙන්ම. මේක නිකම් මතයක් නෙවෙයි. ලෝකේ පුරා සිදුවුණු විවිධ ආපදාවලින් පස්සේ මේ එකම රටාව නැවත නැවතත් වාර්තා වෙලා තියෙනවා. අපි දැන් මේ සාක්ෂි ටිකක් බලමු. මේ කාල රාමුව දිහා පොඩ්ඩක් බලන්න. ඇත්තටම හිත කම්පා වෙනවා. අපි 1997ට ගියොත් ඇමරිකාවේ ගං වතුරක් ගෘහස්ත ප්‍රචණ්ඩත්ව වාර්තා එකපාරටම ඉහළ ගියා. ඊට පස්සේ 2005 කැට්‍රිනා සුලිකුණාටුව ආයෙත් ඒකමයි. 2010 හයිටි භූමිකම්පාව අවතෙන් කඳවුරු වල ප්‍රචණ්ඩත්වය දරා ගන්න බැරි තරමට වැඩි වුණා. ඊටත් පස්සේ අපිට හොඳටම මතක COVID-19 වසංගතය ලෝකෙම ලොක්ඩවුන් වුණා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගෙනෙන පැමිණිලි යමතුම් ලෝකෙ පුරාම අහසුසට නැග්ගා. පේනෝ නේද මේ රටාව? මේක ප්‍රතික්ෂේප කරන්න බැරි ඇත්තටම හරිම කනගාටුදායක තත්ත්වයක්. මේ සංඛ්‍යාව දිහා පොඩ්ඩක් බලන්ද 98ක්. කැට්‍රීනා සුලිකුණාටුවෙන් පස්සේ කරපු එක අධ්‍යයනයකින් හොයාගත්ත දෙයක් තමයි తాවකාලික කඳවුරුවල හිටපු කාන්තාවන්ට එල්ල වුණු ශාරීරික හිංසනය 98කින් වැඩි වෙලා කියලා. ඒ කියන්නේ දෙගුණයකින් විතර වැඩිවීමක්. මේක එක තැනකට විතරක් සීමා වුන් දෙයක් නෙවෙයි. කොවිඩ් වසංගතය පටන් ගත්ත මුල්ම කාලේ චීනයේ වුහාන් නගරය ලොක්ඩවුන් කරපුවාම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන පොලිසියට ලැබුණු වාර්තා 3 ගුණයකින් වැඩි වුණා. සාමාන්‍ය ප්‍රමාණය වගේ 3 ගුණයක්. මේක කොයිතරම් ගෝලීය තත්ත්වයක්ද කියලා තේරුම් ගන්න අනේ ඒ කාලෙදිම ටියුනීසියාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව පිහිටවපු උපකාරක දුරකථන සේවාවලට ආපු ඇමතුම් 400කින් වැඩි වෙලා 400ක්. මේකෙන් පැහැදිලිවම පේනවා මේක එක විපතක් පස්සේ එන තවත් ගෝලීය විපතක් කියලා. හරි. දැන් සාක්ෂි නම් ඕනවටවත් වඩා තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ලොකුම ප්‍රශ්නය, වැදගත්ම ප්‍රශ්නය තමයි ඇයි? ඇයි මෙහෙම වෙන්නේ? මොකද අපිට මේ ප්‍රශ්නය විසඳන්න ඕන නම් අපි මේකේ ඇත්තම මුල හොයාගන්න ඕනේ නේද? හොඳයි. ලේසිම උත්තරය තමයි තත්ත්වයට දොස් කියන එක. ඇත්තනේ. විපතකින් පස්සේ ජීවිතය කියන්නේ මහ පීඩනයක්. මිනිසුන්ගේ ගෙවල් දොරවල් නැති වෙනවා, රස්සාවල් නැති වෙනවා, මානසික කම්පනය, දුක, අහිමිවීම හැමදේම. සමාජයේ තිබුණු ආධාරක පද්ධති ඔක්කොම කඩන් වැටෙනවා. ඒක හරියට ප්‍රෙෂර් කුකර් එකක් වගේ. ඉතින් ගොඩක් අය දිහා බලලා කියනවා අන්න ඒකයි ප්‍රචණ්ඩත්වය වැඩි වෙන්නේ හේතුව කියලා. හැබැයි ඒක ඇත්තටම මෙච්චර සරලද? ඒ පීඩනයන් නිසාද ඇත්තටම ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ? නැත්නම් ඒ පීඩනයන් ප්‍රචණ්ඩත්වයට හොඳ නිදහසට කරුණක් විතරක් වෙනවද? මෙන්න මේක තමයි මේ මුළු විග්‍රහයේම හරය. පරිේශන වලින් මේ ගැන හරිව පැහැදිලිව කියනවා විපත් නිසා ප්‍රචණ්ඩකාරී මිනිස්සු අලුතෙන් බිහි වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ සමාජයේ දැනටමත් තියෙන ස්ත්‍රී පුරුෂ අසමානතාවය කියන ගැටලුව ඒ විපත් නිසා තවත් උග්‍ර වෙන එක. හරියට යටින් ගිනි පුපුරු තියන තරයකට පෙට්‍රල් දැම්මා වගේ. අර ආතතිය, රස්සාව නැතිවීම, ඒව තමයි ප්‍රේරක, ඒ කියන්නේ නිදහසට කරුණ. හැබැයි ඇත්තම හේතුව, සැබෑම කාරණේ තමයි ඊට කලින් ඉඳන්ම සමාජයේ තියෙන අසමාන ආකල්ප. අන්න ඒක තමයි මේ හැම දෙයකම ගැඹුරුම මුල. හරි. අපි දැන් දත්ත ගැන, න්‍යායන් ගැන කතා කළා. හැබැයි අපි දැන් ඒ රාමුවෙන් එළියට යමු. අපි කතා කරමු මේකේ මිනිසුන්ට වෙන බලපෑම ගැන. ඇයි මේ අර්බුදය මෙච්චරම සංගවිලා තියෙන්නේ? ඇයි මේක වටේ මෙච්චර ලොකු නිහඬතාවයක්, සමාජ අපවාදයක් ගොඩනැගිලා තියෙන්නේ? මේකට ටිකක් සවන් දෙන්න.
මේ පාකිස්තානයේ විපතකින් දිවිගලවාගත් කාන්තාවක් කියපු දෙයක් මට යන්න තැනක් නෑ. අනික එයා යාගේ තරහ මගින් ඇරියේ නැත්නම් කාගින් ඇරින්නද? මම යාගේ බිරිඳ. මට ඒක දරාගන්න වෙනවා. මේ එක වාක්‍යයකින් අර අපි කතා කරපු හැම සංඛ්‍යා ලේඛනයක්ම දෙදරවලා යනව නේද? ඒකෙන් පේනවයි පිටිපස්සේ තියෙන කටුක යථාර්ථය. ඒ යුතුයකම කියන හැඟීම, වෙන කරන්න දෙයක් නෑ කියන අසරණකම. ඒ වගේම මේ විදිහට නිහඬව ඉන්නේ ඇය විතරක් නෙවෙයි. මේ හිංසනය ගැන කතා නොකර ඉන්න හේතු වෙන දැවැන්ත සමාජ බාධක ගොඩක් තියෙනවා. එකක් තමයි ලැජ්ජාව, තමන්ටම දොස් පවරා ගැනීම, පවුලෙන් සමාජයෙන් එන පීඩනය, මේවා එළියට දාන්න එපා, gedara ප්‍රශ්න gedara තියාගන්න කියන එක. ඒ වගේම විපතක් වෙලාවට පොලිසිය අනිත් සේවාවන් ඉන්නේ පුදුම කාර්යබහුල තත්වයක. ඉතින් මේ වගේ පැමිණිල්ලක් ඒක ලයිස්තුවේ යටටම යනවා. අඩු ප්‍රමුඛතාවයක් තියෙන දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම මෙතන තියෙන හරිම අමුතු විපරඩොක්ස් එකක්. විපතකින් පස්සේ සමාජයේ වීර කතාවක් ගොඩනැගෙනවා. අපි දකින්නෝ පිරිමින් ගැලවුම් කරුවන් විදිහට, ආරක්ෂකයන් විදිහට. අන්න ඒක නිසා කාන්තාවකට ඉන්න අර වීරයා එයා මට හිංසා කළා කියලා කියන්න තියෙන ඉඩ තවත් ඇහිරෙනවා. ඒ වීර කතාව නිසා වින්දිතයන් නිහරෙනවා, අපරාධකරුවන් ආරක්ෂා වෙනවා. මේ හැමදේම ඇහුවාම හිතට ලොකු කනගාටුවක් දැනෙනවා තමයි. හැබැයි මේක වෙනස් කරන්න බැරි දෙයක් නෙමෙයි. මේ தত্ত্বය ඒ විදිහටම බාර ගන්න ඕනේ නෑ. පරිේශන වලින් කරන්නේ ප්‍රශ්නේ පෙන්වන එක විතරක් නෙමෙයි, ඒක වළක්වා ගන්න පැහැදිලි මාවතකුත් අපිට පෙන්නලා දෙනවා. ඉතින් මොනවද අපිට කරන්න පුළුවන්? හොඳයි. විශේෂඥයන් නිර්දේශ කරන පියවර 4කින් යුත් සැලැස්මක් තියනවා. පළවෙනි එක. මේක සිදු වෙනවා කියලා උපකල්පනය කරන්න. පරිපූර්ණ දත් වෙනකල් බලන් ඉන්න එපා. විපතකින් පස්සේ GBV වැඩි වෙනවා කියන උපකල්පනයේ මත ඉඳන් ක්‍රියාත්මක වෙන්න. දෙවෙනි එක. එහෙම ක්‍රියාත්මක වෙන ගමන්ම දත් එකතු කරන්න. නොපෙනෙන දේ දෘශ්‍යමාන කරන්න. තුන්වෙනි එක. මේක හරිම වැදගත්. කාන්තාවන් සම්බන්ධ කරගන්න. ආපදා සැලසුම්කරණයේ සහ ප්‍රතිචාර දැක්වීමේ හැම මට්ටමකදීම ඔවුන්ගේ අදහස් දායකත්වය අත්‍යවශ්‍යයි. හතරවෙනි එක. පද්ධතිය වෙනස් කරන්න. මේ GBV වැළැක්වීම කියන එක හදිසි කළමනාකරණ නීතිවලට, පුහුණුවීම් වලට අනිවාර්ය අංගයක් විදිහටම ඇතුළත් කරන්න. ඒකේ සම්මත ක්‍රියාපටිපාටියක් බවට පත් කරන්න. මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේක. මේ හැම දෙම වෙන්න ඕන සුලිකුණාටුවේ එන්න කලින්, ගම් වතුර එන්න කලින්. අර්බුදයක් මැද ඉඳගෙන මේ වගේ පද්ධති ගොඩනගන්න හදන එක කරන්න බැරි තරම් දෙයක්. හදිසි කළමනාකරුවන් සහ GBV විශේෂඥයන් අතර සම්බන්ධතාවය, ඒ හවුල්කාරීත්වය ඊට කලින්ම ගොඩනැගිලා තියෙන්නම ඕන. සූදානම තමයි හැමදේම. හැබැයි මේක ලේසි නෑ. මේ අභියෝගය හරිම ලස්සනට පැහැදිලි කරන කියමනක් තියෙනවා. හදිසියම මතුවන දැවෙන ප්‍රශ්නවල පීඩනයේද හසුවීම පහසුයි කියලා. අර්බුදයක් මැද මොනවද හදිසි දේවල්? ගින්නක් නිවන එක, කැම ටික, වතුර ටික බෙදන එක. ඉතින් ලිංගික ප්‍රචණ්ඩත්වෙන් ආරක්ෂා වීම වගේ දේවල් ඒවා සලකන්නේ පස්සේ බලන්න පුරුවන් දෙයක් විදිහට, හැමදේම ආයෙත් සාමාන්‍ය තත්ත්වයට ආවම විසඳන්න පුරුවන් ප්‍රශ්නයක් විදිහට. ඉතින් මේ හැමදේම අවසානයේ අපිව එක තීරණාත්මක ප්‍රශ්නයක් ළඟ නතර කරනවා. අර හදිසි ප්‍රශ්නවල පීඩනය කියන එක මැද තත්පරෙන් තීරණ ගන්න වෙලාවට කාගේ ආරක්ෂාවද පස්සට දාන්න පුළුවන් කියලා තීරණය කරන්නේ කවුද? ඒ ප්‍රශ්නෙට අපි දෙන උත්තරේ තමයි අනිත් හැමදේම නැති වුණ වෙලාවක අපේ සැබෑම මානුෂීය වටිනාකම් මොනවද කියලා නිර්වචනය කරන්නේ.